අපේ ගමේ කනත්තගාවදී භයානක සිද්ධියකට මුහුණ දෙන්න මාමා කෙනෙක්ගේ ඇත්තම කතාවක් තමයි මේ. අපිට මෙතන වෙච්ච සිද්ධිය හරියටම දැනගන්න ඕන නිසා අපි ගියායේ මාමව හම්බෙන්න. ඉතින් මාමේ ඇත්තටම මොකද උනේ? මම පාන්දර නැගිටිද්දි නම් හිටියේ අර දෙවියෙ කුඹුක් ගහපල්ලේ සෝනගාව වැටලා. නෑ මාමේ. අපි කතාව මුලින් ඉඳලා අහමු. මාම එදා රෑ මොකටද එච්චර වෙලා පාරට ආවේ? කොහේ ගමනක් යන ගමන්ද නැත්නම් මොකක් කරේ හදිසි වැඩක්ද? දින ඔබවන 6ට මිනිත්තියක් නෑ පුතේ. ගේ සුමාන හෝ ඊට කලින් සුමානේ. කොහොම හරි රෑ 10 මාට විතර ඇති. ඒ වෙලාවේ දුවකි පොඩි එක අඬන්න ගත්තා. කොහොම හරි රෑ කොත්තුවක් ගන්න ඕනේ කියලා. දුව කොහොම හරි පොඩි එකාට අත්තරවටු කරා මේ තාත්තා නෑ අද ගෙදර කොත්තුවක් ගන්න විදියක් නෑ කියලා. පොඩි එකා කේන්ද්‍රි ගාලා අඬලා කරලා ඇඳට ගියා. මගේ හිතට පොඩ්ඩක් හරි නෑ. මං කොහොම හරි දුවට කිව්වා පුතේ මම ගිහිල්ලා කොත්තුවක් අරන් එන්නම් කියලා. දෙවට පාරෙන් පැනලා කැලෑ පාර දිගේ ගිහින් දුව එපාමයි කිව්වා. ඒත් මම ඉක්මනින් යන්න ගත්තා කැමරාවක් අරන් එන්න. ඉතින් ඊට පස්සේ මාමේ කොහොමින් හරි මම හන්දියට යනකොට පුතා 11 මානක් පහු වෙලා කොත්තු කඩේ වහන්නත් ඔන්න මෙන්න. කොහොම හරි කොළුවට කියලා කොත්තුවක් දාගත්තා. කඩේ කොළු ඇව්වා මාමේ ඉතුරු වෙච්ච උරුමස් ඩිංගකුත් තියනවා දාලම ගහන්නද කියලා. මාත් හා කියලා කොත්තු අරන් අනිත් පැත්තට එන්න ගත්තා. මම නිතරම යන පාරනේ පුතා මට ඒක නිසා හිතට බයක් දෙන්නේ. ඉතින් මාමේ ඊට පස්සේ හම්බෙන්නේ 40ක්ද කනත්ත. ඒක මැදින් තමයි 3ලියක්ද යන අඩිපාර වැටලා තියෙන්නේ. මාමයා මීට කලින් මේ කනත්ත මැද්දේ මේ වගේ ගිහිල්ලා තියෙනවද? අනික මේ වගේ වෙලාවක මමට බයක් හිතුනේම නැද්ද? මම නිතරම යන පාරනේ පුතා. ඉතින් ඔන්න පුතේ මම කනත්ත පැත්තට එන්න පටන් ගත්තා. කනත්ත පැත්තට ගිට්ටු වෙනවත් එක්කම අමුතු හඬවල් වගේ මට එන්න ගත්තා. මම පුතේ මුලින්ම වැඩි ගණන් ගත්තේ නෑ ඕක. හැබැයි කොළු කනත්තට ගිට්ටු වෙන්න ওই ශබ්දේ වැඩි වෙන්න ගත්තා. එක එක ශබ්ද ඇහෙන්න ගත්තා. කනත්තත් එක්ක පාට අඩිය තියෙනවත් එක්කම මට තේරුණා මගේ පිටිපස්සෙන් කාරුවල ඇවිදන් එනවා වගේ කියලා. මම පොඩ්ඩක් නැවතිලා කෝකටත් කියලා වැලමිටේටින් පිටිපස්ස බැලුවා පුතා. ඒත් කවුරුත් හිටියේ නෑ. මම ආයෙ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් නැවතිලා පුතා ආයෙ පිටිපස්ස බැලුවා. ඒත් මට කවුරුත් ඉන්නවා වගේ නම් පෙවුන්නේ නෑ පුතා. හිතේ සැකේට කනත්ත පැත්ත හැරලා බැලුවත් මොකුත් තිබ්බේ නෑ පුතා. මම හිතුවේ කාරුවේ කනත්ත මැද්ද ඉන්නවා කියලා. දෙපැත්තම තිබ්බ කනත්ත පුතා. මං මේ පැත්ත බලලා අනිත් පැත්ත බලද්දිම දැක්කේ 아무තු ඡායාවක්. පුතාට කියන්න මගේ ඇඟ පවා සීතල වෙලා ගියා. මට ඉන්න දැනත් අමතක වුණා. මම මොකක්ද අතර මේ වෙලේ දැක්කේ? රතු පාට ගිනි බෝල දෙකක් වගේ ඇස් දෙකක්. තද කළු පාට යමක්. ඒ කියන්නේ පුතා කළු ගුලියක් වගේ. ඒක එන්න මගේ පැත්තට ආවා. මගේ අතේ තිබ්බ කොත්තුවත් අතින් අතෑරුණා. මම බය වුණු පාර මම කෑම එක ගැන හිතන්නවන්නද දුවන්න හැදුවා. විතරයි මතක. මට සීහෙද්දි මම කනත්තක පල්ලේ තියෙන මාරගාගා වැටලා. මේ වගේ දේවල් මේ කනත්ත ගාව හැම වෙලේම සිද්ධ වෙන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා. මම මේක ගැන මොන හරි දන්නවද? අපේ ගමේ ලොකුවටම අය හදිවුණියන් වෙනවා පුතා. ඔය හදිවුණියන් වලට මේ කනත්තේ වල්ලන අලුත්ම මිනිහෙකුට දානවා. ඒ කියන්නේ තරුණ වයසේ මැරිච්ච මිනිහ. ඔන්න ඔය ප්‍රශ්න ලොකුටම බලපානවා පුතා මේ වගේ දේවල් වෙන්න. මාම ඔය ටික කියනකොට නම් මගේ ඇඟෙත් හිරිකඩ තිබුණා. ඔය වගේ සිද්ධ තාම මෙතන වෙලා තියෙනවද මාමේ? පුතා ආදී මට මතක් වුණේ තවත් සිද්ධියක්. මේකෙන් නම් වැඩි තොරතුරු මම දන්නේ නෑ. ඕන් දැන් ටික දොහකට කලින් ඔය 40ක්ද පාරේ ගිහින් තියනවා මගුල් කාරණයකට ගියපු පවුලක්. කොහොමින් හරි එදා රෑ ජාමෙත් මෙහින් පිටත් වෙලා තියෙන ඔය කනතු පාරේ. කොහොමින් හරි ඔය කුඹුග්ගා ගාවෙන් ටවුමට යන වයසක මිනිස්සෙක් හම්බෙලා තියෙනවා. උන්දවත් වහන්න නග්ගුගෙන ගොහින් දිනවා. ඒ මිනිස්සයා වහන්න ගොඩ වුණු ගම වගේ අමුතු කුණු ගඟක් ඇවිල්ලා තියෙනවා. කොහොමින් හරි මේ උන්ද යන ගමන අතරතුර එක වචනයක්වත් කතා කරලා නැහැ. කොහොමින් හරි එක පාට මේ මිනිස්සයා හයියෙන් කෑ ගහගෙන වහනින් දොරත් අරගෙන එක පාට පල්ලා හෙලට පැනලා දිනවා. ඊට පස්සේ ඒ මිනිස්සු කෙලින්ම ගලේ බණ්ඩාර දේවාලේ ඉන්න ගුරුන් වහන්සේ හම්බෙලා ආරක්ෂාවක් කරගෙන දිනවා. ගුරුන් වහන්සේ කියන විදිහට ඒ කාණ්ඩ විතරක් නෙමෙයි මේ වගේ සිද්ධි වලට මුහුණ දෙලා තියෙන පළවෙනි කාණ්ඩේ.